හරි ළමයි. ඉතින් 2025 අවුරුද්දේ උසස් ඉන්න ඔයාලා වෙනුවෙන් අපි මැයි මාසේ ඉඳන් පටන් ගන්නවා අලුතෙන් ස්පීඩ් රිවිෂන් පන්තියක්. ඉතින් ඒ පන්තියේ ස්පීඩ් රිවිෂන් පන්තියේ ආරම්භක දවසත් එක්ක තමයි ඔයගොල්ලෝ මේ විදියට එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලගේ එක්සෑම් එකට තව තියෙනවා හරියටම මාස 6ක් නේ. තව මාස 6ක් තියෙනවා. අපි මේ පන්තියේ ප්‍රධාන වෙන්නේ ඒ මාස 6 ඇතුලේ ඔයාලගේ සිලබස් එක ඔයාලගේ සාහිත්‍ය සහ ව්‍යාකරණ කියන සම්පූර්ණ පාඩම් සියල්ල මේ මාස 6 ඇතුලේ සාකච්ඡා කරලා ඒ වගේම තමයි අනුමාන ප්‍රශ්න පත්‍ර. හරිද? අපි මේ මාස 6 ඇතුලේ ළමයි අනුමාන ප්‍රශ්න පත්‍ර 10කට පිළිතුරු ලියනවා. හරිද? ඉතින් ඒ විදිහට තමයි අපි මේ ස්පීඩ් රිවිෂන් එකේ ඉතින් අපි ස්පීඩ් රිවිෂන් එක මේ මාසේ ආරම්භ කරනවා. මයි මාසේ. හරිද? දැන් අපි මයි මාසෙනේ. ඉතින් පන්තිය කොහොමද කරගෙන යන්නේ කියන එක ගැන මම මුලින්ම පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්නම්. ඉතින් ළමයි අපි සාමාන්‍ය විදියට රිවිෂන් පන්තියක් විදියට මාසෙට දින 4ක් ඔයාලත් එක්ක Zoom හරහා ඔන්ලයින් පන්ති පවත්වනවා. ඒ පන්තියේ රෙකෝඩින් එක සම්පූර්ණයෙන් පන්තියේ මුල ඉඳලා අන්තිම වෙනකම්ම රෙකෝඩින් එක විනාඩියක්වත් අඩු වෙන්නේ නැතුව ඔයාලට දෙනවා. එතකොට ඔයාලට ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් වුණත් ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණත් ඒ රෙකෝඩින් එක ඔයාලට නරඹන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි පේපර් කරන්නේ කොහොමද කියන එක. හරිද? අපි ඔයාලට මාසෙට දෙන නිබන්ධනය, ඒ කියන්නේ ටියුට් එකත් සමග ඔයාලගේ නිවසටම පේපර් දෙකක් එවනවා මාසෙකට. හරිද? පේපර් දෙකක් එවනවා. ඒ පේපර් දෙක ඔයාලට පුළුවන් පේපර් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන්න නියමිත කාලයක් තියෙනවනේ. පැය 3ක්. ඔයාලට පුළුවන් පැය 3ක් අරගෙන ඒ පේපර් එකට පිළිතුරු ලියලා ඒ ප්‍රශ්න පත්‍රය නැවත අපිට එවන්න. එතකොට අපි මේ ප්‍රශ්න පත්‍රය බලලා ඔයාලට ආයේ ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි පන්තියේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේ පන්තියට සම්බන්ධ වෙනවා නම් මේ පන්තිය වැඩිපුරම වැදගත් වෙන්නේ මොන වගේ අයටද කියලා මම පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න. 2025 අවුරුද්දේ සෙකන්ඩ් ෂයි එක තර්ඩ් ෂයි එක කරන කට්ටිය ඇති. හරිද? ඒ වගේම ෆස්ට් ෂයි කරන කට්ටියට මුල් පාඩම් අගෑරිලා නම් කලින් පන්ති ගියේ නැත්නම් පේපර් කරේ නැත්නම් සමහර විට මේක අවුරුද්දකට එකමාරකට විතර කලින් ඉගෙන ගත්තපුවා මේ වෙලෙදි මතක නැත්නම් ඔයාලට පුළුවන් අපේ පන්තියට සම්බන්ධ වෙලා පරණ මතකයේ තිබුණු කරුණු පාඩම් මතක් කරගන්න. හරිද? ඒ වගේම තමයි පේපර් වලට උත්තර ලියන්නත් හැකියාව තියෙනවා. ඉතින් ළමයි මේ විදිහට තමයි පන්තිය මේ මාස 6 ඇතුලේ සිද්ධ වෙන්නේ. මම හිතනවා ඔයාලට පන්තිය ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරිද? පන්තිය ගැන මොනවා හරි පන්තිය පැවැත්වෙන විදිය ගැන පොඩි මේ අපහැදිලිකමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාලා මගෙන් අහන්න. ඉතින් අද මේ පන්තිය පටන් ගන්න ඔයාලගේ ඉල්ලීම නිසා ටිකක් හදිසියේ. ඉතින් ඒ නිසා සුපුරුදු පන්ති කාමරයේ විදියට ඔයාලට වයිට් බෝඩ් එකක් සහ පන්ති කාමරයේ ඒ අත්දැකීම ඔයාලට ලබා දෙන්න බැරි වුණත් අපි ඊළඟ පන්ති වාරයේදී සුපුරුදු විදියට පන්ති කාමරය තුලදී මුණ ගැහෙමු. හරි ළමයි. ඉතින් අද ආරම්භක දවසේ අපි ඔයාලත් එක්ක කතා කරනවා මුලින්ම පේපර් එකට ලකුණු ගන්නේ කොහොමද? පේපර් එකට ලකුණු ලැබෙන්නේ කොහොමද කියන එක මුලින්ම පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. හරි. සමහර වෙලේ මේ දේවල් ඔයාලා දැනුවත් නැති වෙන්න පුළුවන්. අපි වැඩිපුර පාඩම් කරන්න ඕන මොන කරුණුද? අපිට වැඩිපුර පේපර් එකේදී ලකුණු ලැබෙන්නේ මොන කොටස්ද කියන එක ගැන පොඩි අවධානයක් ඔයාලට ලබා දෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ කරුණු ටිකට වැඩි අවධානයක් දීලා පාඩම් වැඩ කටයුතු කරගන්න. හරි ළමයි. ඉතින් ප්‍රශ්න පත්‍රය ගැන පොඩ්ඩක් ඔයාලට සඳහන් කරොත්
අපි දන්නවා අපිට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවානේ. පළවෙනි දවසේ සහ දෙවෙනි දවසේ ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. පළවෙනි දවසේ අපිට හම්බ වෙන්නේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය. දෙවෙනි දවසේ අපිට හම්බ වෙන්නේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය. ළමයි මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට අපිට තියෙනවා පළවෙනි ප්‍රශ්නය සහ පළවෙනි ප්‍රශ්නේ අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕන. හරිද? පළවෙනි ප්‍රශ්නය ඇතුලේ අ ආ ඈ ඊස් කියලා ඒ වෙනකන් ප්‍රශ්න කීපයක් තියෙනවා. හරිද? අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ළමයි පළවෙනි ප්‍රශ්නය කියලා කියන්නේ අනිවාර්ය ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නයෙන් අපිට ලකුණු 40ක් ලබා ගන්න පුළුවන්. හරිද? පළවෙනි ප්‍රශ්නේ අ ආ ඌ ඊ ඒ කියලා කොටස් තියෙනවා. ඒ කොටස් වලට උත්තර ලියලා අපිට ලකුණු 40ක් ලබා ගන්න පුළුවන්. ඊළඟ ළමයි දෙවෙනි ප්‍රශ්නයේ සිට 8 වෙනි ප්‍රශ්නය දක්වා තියෙන්නේ විචාර ලියන්න. හරිද? එතනින් අපි තෝරාගත යුතුයි ප්‍රශ්න 4ක්. මේ කියන්නේ නැත්තම් විචාර 4ක්. හරිද? අපිට මෙන්න මේ විචාර 4ෙන් තමයි ඉතුරු ලකුණු 60 ලැබෙන්නේ. අපි බලමු ලකුණු ලබා දෙන විදිය. ළමයි පළවෙනි ප්‍රශ්නේ තියෙනවා උද්දෘත 4ක්. හරිද? අ ආ ඈ කියලා දාලා උද්දෘත 4ක්. මේ උද්දෘත 4ට එක උද්දෘතයකට ලකුණු 4 බැගින් හම්බ වෙනවා. එතකොට එතන අපිට ලකුණු 16ක් ලබා ගන්න පුළුවන්. හරිද? ඊළඟට තියෙනවා ළමයි ඌ කොටස. හරිද? ඌ කොටස. ඌ කොටසදී ළමයි තියෙන්නේ අවස්ථා සම්බන්ධය. හරිද? අවස්ථා සම්බන්ධය. අවස්ථා සම්බන්ධයට එක අවස්ථා සම්බන්ධයකට ලකුණු 3ක් ලැබෙනවා. අපිට මේ විදිහට අපි කැමති අවස්ථා සම්බන්ධ 4ක් තෝරගෙන ලියන්න පුළුවන්. අවස්ථා සම්බන්ධයේ ප්‍රශ්නයකට අපිට ලකුණු 12ක් ලැබෙනවා. ඊළඟට තියෙන ළමයි ඒ කොටස. හරිද? ඒ කොටස. ඒ කොටස කියන්නේ ළමයි රසාස්වාදය. හරිද? රසාස්වාදය. රසාස්වාදයට ලකුණු 12ක් ලැබෙනවා. හරිද? මෙන්න මේ විදිහට පළවෙනි ප්‍රශ්නයට ලකුණු 40ක් අපිට ලැබෙනවා. ඔයාලට පැහැදිලිද නේ? පළවෙනි ප්‍රශ්නේ මේ උද්දෘත වලින් ප්‍රශ්න අහනවා. අපිට උද්දෘත වලින් ප්‍රශ්න අහලා අපිට එක ප්‍රශ්නයකට ලකුණු 4 බැගින් ලබා දෙනවා. එතනින් අපිට ලකුණු 16ක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඌ කොටසේදී අවස්ථා සම්බන්ධය. අවස්ථා සම්බන්ධය කියලා කියන ළමයි අපි ඉගෙන ගන්න සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක කතා පොත, ඒ වගේම බැද්දගම, නාට්‍ය, කෙටි කතා මෙන්න මේවා ආශ්‍රිතව අපිට දෙනවා පොඩි උද්දෘත කොටසක්. අපිට තියෙන්නේ උද්දෘත කොටස ගැන පොඩි විස්තරයක් කරන්න. අන්න ඒකට ළමයි අපිට ලකුණු 12ක් ලැබෙන්නේ. ඊට පස්සේ තියෙනවා ළමයි ඒ කොටස කියලා කියන්නේ රසාස්වාදය. ඔයාලා ඉගෙන ගන්නවා පද්‍ය පන්ති 25ක් නූතන පද්‍ය කියලා. මෙන්න මේ පද්‍ය පන්ති 25න් එකක් ඔයාලට පේපර් එකට දෙනවා. පද්‍ය පන්තිය දෙනවා. අපිට තියෙන්නේ පද්‍ය පන්තිය ගැන රස වින්දනයක් කරන්න. අපිට මෙන්න මේ රස වින්දනයට ලකුණු 40ක් ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි ළමයි පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයට ඔයාලට ලකුණු ලැබෙන්නේ. හරිද? පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයට ඔන්න ඔය විදිහට ලකුණු 40ක් ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට ළමයි දෙවැනි ප්‍රශ්නයේ සිට හරිද 8 වෙනි ප්‍රශ්නය දක්වා හරිද එක ප්‍රශ්නයකට ලැබෙනවා ලකුණු 15 බැගින් අපි තෝරා ගන්න ඕන ප්‍රශ්න 4ක්. හරිද? ප්‍රශ්න 4යි තමයි අපි තෝරා ගන්න ඕන. ඒ විදිහට ප්‍රශ්න 4කට පිළිතුරු ලියලා විචාර 4කට උත්තර ලියලා අපි ලකුණු 60ක් ලබා ගන්න පුළුවන්. එතකොට දෙකේ ඉඳන් 8 දක්වා අපිට ප්‍රශ්න 7ක් තියෙනවානේ. හරිද? 7න් 4ක් කියලා කියන්නේ අපිට ප්‍රශ්න 3ක් අත්හරින්න පුළුවන්. මම හිතනවා ඔයාලට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබෙන විදිය ගැන පොඩි පොඩි දැනුවත් කිරීමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේට ඔයාලට ලකුණු ලැබෙන්නේ. දැන් අපි කතා කරන්න හදන ළමයි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ වැදගත්ම කොටසක් ගැන. හරිද? ඔයාලා ඉගෙන ගන්නවනේ පුරාතන ගද්‍ය කියලා කොටසක් නේ. පුරාතන ගද්‍ය.
අපි දන්නවා පුරාතන ගද්‍ය යටතේ අපිට නිර්දේශිත වෙලා තියෙනවා කෘති 4ක්. මොනවද ළමයි කෘති 4? සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක කතා පොත සහ සද්ධර්මාලංකාරය කියන මෙන්න මේ කෘති 4 තමයි අපිට පුරාතන ගද්‍ය යටතේ නිර්දේශිත වෙලා තියෙන්නේ. ඉතින් ළමයි මෙන්න මේ පුරාතන ගද්‍ය වලින් විතරක් අපිට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ලකුණු 58ක් ගන්න පුළුවන්. හරිද? ඔයාලා විශ්වාස කරනවද? සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ භාගයකටත් වඩා වැඩි. ඒ කියන්නේ ලකුණු 58ක්ම පුරාතන ගද්‍ය ඇසුරින් තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ළමයි පුරාතන ගද්‍ය ටික විතරක් පාඩම් කරගෙන ගියත් අපිට 100 එකක් ගන්න පුළුවන්. හරි? සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ඒක දෙකට බෙදලා එනවානේ. හරි. අපි බලමු කොහොමද මේ ලකුණු 58 හැදෙන්නේ කියලා. සමහර ළමයෙක් හිතන්න පුළුවන් කොහොමද එහෙම 58ක් එන්නේ? එහෙම එන්නේ නැහැ නේ කියලා. කොන්න බලන්න ළමයි ලකුණු 58ක් ඔයාලට කොහොමද ලැබෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ කරුණු වලින් තමයි අපි දැනගන්න ඕන කොයි ප්‍රශ්නද අපි අත්හරින්න ඕන, කොයි පාඩම්ද අපි වැඩිපුර අවධානය යොමු කරලා බලාගෙන යන්න ඕන කියන එක. අපි කිව්වනේ ළමයි උද්දෘත 4ක් දෙනවා කියලා. නේ? උද්දෘත 4ක් මෙන්න මේ උද්දෘත වලට පිළිතුරු ලියලා ඔයාලට ලකුණු 16ක් ලබා ගන්න පුළුවන්. හරිද? ඊළඟට ළමයි අවස්ථා සම්බන්ධය. හරිද? අවස්ථා සම්බන්ධයෙන් අපිට ලකුණු 12ක් ලැබෙනවා. ඊළඟට තියෙන ළමයි විචාර ප්‍රශ්න දෙකක්. හරිද? අපිට විචාර ප්‍රශ්න දෙකක් ලැබෙනවා. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය සහ සද්ධර්මාලංකාරය, ජාතක කතා පොත කියන මෙන්න මේ කෘති 4යි. හරිද? එයින් අපි විචාර ප්‍රශ්න දෙකක් තෝරාගෙන උත්තර ලිව්වොත් අපිට විචාර වලිනුත් ලකුණු 30ක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුරාතන ගද්‍ය පාඩමෙන් විතරක්, පුරාතන ගද්‍ය ඇසුරින් විතරක් ලකුණු 58ක් අපිට විභාගෙදි ලැබෙන්නේ. ඉතින් මේ ලකුණු 58 ගන්න නම් අපි පාඩම් කරගන්න ඕන සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක කතා පොත සහ සද්ධර්මාලංකාරය. ඇසුරින් අපිට දීලා තියෙන බණ කතා ටික හොඳට බලාගත්තා නම් ඒවයින් උද්දෘත පාඩම් කරගත්තා නම් අපිට මේ ලකුණු 58 ඉතාම ලේසියෙන් ගන්න පුළුවන්. හරිද? සාමාන්‍ය ළමයි ඔයාලට කවි පාඩම් කරන්න ටිකක් අමාරුයිනේ. කවි පාඩම් කරන්න ටිකක් අමාරුයි කට්ටියට. අපිට උනත් එහෙමයි කවි පාඩම් කරනවට වැඩිය කතාවක් වගේ දෙයක් මතක හිටින්න වැඩි. ඉතින් ඒ නිසා ගුත්තිල කාව්‍ය වගේ දැන් ගුත්තිල කාව්‍ය ගත්තොත් ගුත්තිල කාව්‍ය කවි ගොඩාක් තියෙනවනේ නේ. කවි පාඩම් කරගන්න ඕන, කවිය තේරුම් පාඩම් කරගන්න ඕන. ඊට වඩා ලේසි මේ ලකුණු 58ක් වගේ ලොකුම ගාණක් ගන්න අපි පුරාතන ගද්‍ය ටික හරියට බලාගත්තා නම්. හරි. මම හිතනවා ඔයාලට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේට ලකුණු ලැබෙන්නේ කොහොමද සහ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේට වැඩිපුර ලකුණු ලැබෙන්නේ මොන පාඩමෙන්ද කියලා මේ වෙද්දි පැහැදිලි ඇති කියලා. හරි ළමයි. ඊළඟට අපි වැඩිපුර කතා කරන්නේ නැතුව අද දවසේ ඉඳලම අපි වැඩ ටික තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම කිව්වා අද දවසේ අපි පාඩම් මොනවා හරි පටන් ගන්නවා කියලානේ. අද දවසේදී මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සද්ධර්ම රත්නාවලිය ගැන. හරිද? සද්ධර්ම රත්නාවලිය ගැන. ඔයාලට පුළුවන් පොඩි නෝට් එකක් දාගන්න. මේ කතා කරන වැදගත් කරුණු. ඒ වගේම තමයි ඔයාලට සද්ධර්ම රත්නාවලිය ආශ්‍රිතව පාඩම් කරගන්න ලේසි උද්දෘත අදාළ නිබන්ධනයක් තමයි මේ මාසෙදී ඔයාලට ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. හරිද? අපිට ලේසි උද්දෘත සහ වැඩිපුර ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන් උද්දෘත තියෙනවා. හරිද? ඒ කියන්නේ සමහර උද්දෘත තියෙනවා ඒ උද්දෘතය පාඩම් කරගත්තට පස්සේ ඒ උද්දෘතයේ විචාර 3-4කට යොදන්න පුළුවන්. හරි. ඉතින් අපි මෙන්න මේ වගේ උද්දෘත හොයාගෙන ඒ වගේ උද්දෘත පාඩම් කරලා තියාගත්තාම අපිට ගොඩක් ලේසි. හරිද? ඉතින් මේ විදිහේ උද්දෘත තියෙන ටියුට් එකක් තමයි ඔයාලට මේ මාසෙදී ලබා දෙන්නේ. හරි ළමයි. සද්ධර්ම රත්නාවලිය ගැන තමයි කතා කරන්නේ. ඔයාලට ලියා ගන්න ඕනේ නම්
පොඩි නෝට් එකක් දාගන්න කොලයක් පෑනක් ළඟට ගන්න. හරි ළමයි. සද්ධර්ම රත්නාවලිය ගත්තම අපිට සද්ධර්ම රත්නාවලියෙන් නිර්දේශිත වෙලා තියෙනවා කතාවස්තු දෙකක්. හරිද? කතාවස්තු හරිද? රචනා වෙලා තියෙනවා ධර්ම ග්‍රන්ථ. ඉතින් ඒ අතරින් අපිට හඳුනා ගන්න පුළුවන් සද්ධර්ම රත්නාවලිය කියන මෙන්න මේ බණ කතා පොත. ළමයි මේ පොත රචනා කරන්නේ ධර්මසේන හාමුදුරුවෝ. හරිද? ධර්මසේන හාමුදුරුවෝ තමයි මේ සද්ධර්ම රත්නාවලිය පොත රචනා කරන්නේ. ඉතින් ළමයි ධර්මසේන හාමුදුරුවෝ මේ සද්ධර්ම රත්නාවලිය රචනා කරනකොට ප්‍රධාන වශයෙන්ම කතෘ හිමියන් යොදාගතිපු උපක්‍රම ඒ වගේම කතෘ හිමියන්ගේ අරමුණු රාශියක් තියෙනවා. හරිද? අපි බලමු පොඩ්ඩක් ඒවා මොනවද කියලා කෙටියෙන් සාකච්ඡා කරලා. ළමයි මේ සද්ධර්ම රත්නාවලිය කියන්නේ ධර්ම ග්‍රන්ථයක්. හරිද? ධර්ම ග්‍රන්ථයක් කියලා කියන්නේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට අවශ්‍ය ධර්ම උපදේශ ලබා දෙන්න හදපු කෘතියක් විදියට අපිට සද්ධර්ම රත්නාවලිය හඳුනා ගන්න පුළුවන්. මේ සද්ධර්ම රත්නාවලියෙන් ඉදිරිපත් කරන සෑම කතාවකින්ම සමාජයේ ජීවත් වෙන කුමන හෝ මිනිස්සෙකුට ඕනෑම තරාතිරමක මිනිස්සෙකුට ගන්න මොනවාම හරි ආදර්ශයක් ඒ නිසා තමයි අපි මේකට ධර්ම ග්‍රන්ථයක් කියලා කියන්නේ.
සද්ධර්ම රත්නාවලියෙන් නිර්දේශිත වෙලා තියෙන මට්ට කුණ්ඩලී කතාව සහ කුණ්ඩල කේසී කතාව අපි කෙටියෙන් මතක් කරගමු. ඉතින් ළමයි මට්ට කුණ්ඩලී කතා වස්තුවේදී ඉදිරිපත් කියලා කියන්නේ සොරසවෙදී බියේ පිරිමි ළමෙක්. හරිද? මේ ළමයාගේ පියා තමයි අදින්න පුබ්බක බමුණ. අදින්න පුබ්බක බමුණ ළමයි ගොඩක් ඉඩකඩම් ධනය දීපල තිබුණා. ඒ වුණාට මේ අදින්න පුබ්බක කියලා කියන්නේ ගොඩක් මසුරු කෙනෙක්. හරිද? කොච්චර මසුරුයිද කියනවා නම් මට්ට කුණ්ඩලී කියලා කියන්නේ අදින්න පුබ්බකගේ එකම පුතා. ඒ වුණාට මට්ට කුණ්ඩලීට කර්ණාභරණයක් කියලා කියන්නේ කරාබු දෙකක් හදලා දෙන අවස්ථාවේදී අදින්න පුබ්බක හිතනවා කරාබුවක් හැදුවොත් ගොඩක් මිල මුදල් වියදම් වෙනවා. ඒ නිසා රත්තරන් කෑල්ලක් තලලා තමන්ගේ පුතාගේ කනේ පලඳන්න ඕන කියලා මේ ලෝභ පියා හිතනවා. හරිද? එතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙයාගේ තිබුණ කොයිතරම් ලෝභකමක්ද කියලා. ඒ වගේම තමයි අදින්න පුබ්බකගේ ලෝභකම කතාවේදී උපමාවකින් පෙන්නනවා තන අග ගලා තෙල් බිඳුවක් විතරක් අනුන්ට නොදුන් විරුය කියලා. හරිද? ඒ කියන්නේ තමයි තනකොළ ගහක අවිස්සක ගෑවුණු තෙල් බිඳුවක් තරම් දෙයක්වත් වෙන කෙනෙකුට දෙන්න මෙයා ලෝභ වුණා කියලා. ඉතින් මේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් අදින්න පුබ්බකගේ තිබුණු ලෝභකමේ විශාලත්වය. ලෝභකම කොයි තරම්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ළමයි මේ විදිහට කාලය ගෙවිලා යද්දී මේ මට්ට කුණ්ඩලී කුමාරයාට බැලඳුණා පාණ්ඩු රෝගය කියලා රෝගයක්. හරිද? පාණ්ඩු රෝගය බැලඳුණාට පස්සේ මට්ට කුණ්ඩලීගේ අම්මා අදින්න පුබ්බකට කියනවා තමන්ගේ දරුවා ලෙඩ වෙලා ඉන්න දරුවට හොඳ තැනකින් බෙහෙත් කරමු කියලා. ඒ වෙලාවේදී අදින්න පුබ්බක කල්පනා කරනවා මෙයාට බෙහෙත් කරන්න ගියොත් තමන්ගේ ධනය වියදම් වෙනවා. ඒ නිසා වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා පාණ්ඩු රෝගය ගැන කියලා පාණ්ඩු රෝගයට බෙහෙත් අහගෙන ඇවිල්ලා තමන්ගේ පුතාට බෙහෙත් කරන්න ඕන කියලා. ඉතින් ළමයි අදින්න පුබ්බක බමුණ වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා විමසනවා පාණ්ඩු රෝගයේ තියෙන ලෙඩෙකුට මොනවද දෙන්න හොඳ බෙහෙත් කියලා. වෛද්‍යවරුන් සිතනවා රෝගියා තමන් ගාවට ගෙනාවොත් තමන්ට මුදල් දෙන්න ඕන නිසා මෙයා මේ ලෝභකමට තමයි මේ වැඩේ කරන්න කියලා. වෛද්‍යවරුන් මෙයාට බෙහෙත් විදියට කිව්වේ රෝගය උත්සන්න වෙන බෙහෙත්. ඒ කියන්නේ රෝගය වැඩි වෙන බෙහෙත්. ඉතින් ළමයි මේ වෛද්‍යවරුන් කියපු බෙහෙත් අහගෙන ඇවිල්ලා මට්ට කුණ්ඩලීට බෙහෙත් කරනවා අදින්න පුබ්බක. මේ විදිහට බෙහෙත් කරද්දී දවසින් දවස මට්ට කුණ්ඩලීගේ රෝගය බරපතල වුණා. අවසානයේදී මට්ට කුණ්ඩලී ගොඩක් රෝගී අසාධ්‍ය වුණාට පස්සේ අදින්න පුබ්බක යනවා වෛද්‍යවරයෙක් රැගෙන එන්න. ඉතින් මේ රැගෙන එන්න ගිහපු වෛද්‍යවරයාට රෝගියාගේ විස්තර කිව්වහම වෛද්‍යවරයා බැල ගන්නවා මෙයාව නම් සුව කරන්න බෑ. ඒ නිසා Taman මේ රෝගියාව බලන්නේ තේරුමක් නැහැ කියලා කියනවා මෙයාව සුව කරන්න බෑ කියලා. මේ වෙලාවේදී අදින්න පුබ්බක නැවත නිවසට ඇවිල්ලා කල්පනා කරනවා දැන් මට්ට කුණ්ඩලී මිය ගියොත් මේ නගරයේ මිනිස්සු වෙනවා මට්ට කුණ්ඩලීගේ අවසන් ගෞරව දක්වන්න. එතකොට මිනිස්සු දකිනවා අදින්න පුබ්බක ගාව තිබුණු මුදල් ධනය දීපල දකිනවා. එතකොට මිනිස්සු හිතනවා මේ තරම් දීපලක් තියාගෙන මේ තරම් ධනයක් තියාගෙන Tamanගේ එකම පුතාටවත් වියදම් කරන්නේ නැතුව තරම් මෙයා මසුරෙක් නේද? මා මසුරු කොට සිටිනවා කියලා අදින්න පුබ්බක සිතලා අදින්න පුබ්බක මට්ට කුණ්ඩලීව ගෙනහලා එළියේ පිළ තියෙනවනේ ළමයි ගෙවල් වල පිලක් මෙන්න මේ පිලෙන් තියෙනවා. මේ වෙලාවේදී ළමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අලුයම් කාලයේදී බලනවා අද දිනේදී කාටද පිහිට වෙන්න ඕන කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ නුවණ නැමැති ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා අසරණව මුකුත් කරගන්න විදියක් නැතුව ගෙදර පිළට වෙලා ඉන්න මට්ට කුණ්ඩලීව. ඉතින් මේ වෙලාවේදී මට්ට කුණ්ඩලීගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනවත් සමගම බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාව බුදුරජාණන් වහන්සේ විහිදෙනවා මට්ට කුණ්ඩලී මූණ දාගෙන හිටපු පැත්තේ බිත්තියට. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නවා මට්ට කුණ්ඩලී. ඒත් සමගම මට්ට කුණ්ඩලී මිය යනවා. මට්ට කුණ්ඩලී මිය යන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගදපු පිනෙන් ඔහු මරණයෙන් පස්සේ ඉපදෙනවා දිව්‍ය ලෝකේ. මෙයා මේ අවුරුදු 16ෙම කිසිම පින්කමක් කළා තිබුණේ නැහැ. ඒ වුණාට මරණ මොහොතේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගදපු පිනෙන් තමයි
දිව්‍ය ලෝකේ උපදින්න හේතු උනේ. ඉතින් මේ විදිහට මෙයා දිව්‍ය ලෝකේ ඉපදිලා ගොඩාක් සැප සම්පත් මැද්දේ ඉන්නකොට මෙයා දකිනවා තමන්ගේ පියා පෙර ආත්මෙදි පියා අර මට්ට කුණ්ඩලීව ආදාහනය කරපු සොහොන් කනත්තේ අඬ ඉන්නවා. මේ වෙලාවේ මුදි මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා යනවා ඒ සොහොන් කනත්තට ගිහිල්ලා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයාත් අඬනවා. මේ වෙලාවේ අදින පුබ්බක දකිනවා තමන් ඉන්න කනත්තේ තවත් පොඩි කොල්ලෙක් අඬන ඉන්නවා. අදින පුබ්බක ඒ කොළුව ගාවට ගිහිල්ලා අදින පුබ්බක අහනවා ඇයි ඔබ අඬන්නේ කියලා. ඒ වෙලාවේදී මේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා මට ගැලක් නැත්නම් කරත්තයක් තියෙනවා ඒකට රෝද දෙකක් ඕන කියලා. අදින්න පුබ්බක කියලා කියන ළමයා ගොඩක් මසුරු කෙනෙක් නේ. පුතාටවත් කිසිම විදියකින් බෙහෙතක් කරන්නවත් එයාට අවශ්‍ය දේක් අරන් දෙන්නවත් මෙයා වියදම් කරේ නැහැ. ඒ වුණාට පුතාගේ මරණයෙන් පස්සේ මේ අදින්න පුබ්බකගේ මසුරුකම නැති වෙලාවද කොහෙද අදින්න පුබ්බක මේ තරුණයාගෙන් අහනවා ඔබට රෝද දෙකක් හදාගන්න නැත්නම් සක්සංගලක් හදාගන්න මොනවද ඕනේ? රත්තරන්ද මුතුමැණික්ද ඕන දෙයක් මම දෙන්නම් කියලා කියනවා. ඒ වෙලාවේදී අර මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා මට මේ දේවල් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වෙන්නේ රෝද දෙක විදියට ඉරයි හඳයි කියලා. මේ වෙලාවේදී අදින පුබ්බක බමුණ කියනවා මේ දේවල් ලබා ගන්න බෑ ඔබ නම් මහා මෝඩෙක් කියලා. ඒ වෙලාවේදී තමයි මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා අදින පුබ්බකට සඳහන් කරනවා මම අනන්නේ මට පේන ඉරයි හඳයි ලබා ගන්න. ඒ වුණාට ඔබ මෙතන හඳන්නේ ඔබගේ මියගිය පුතා ලබා ගන්න. එතකොට කවුද මෝඩ කියලා අහනවා. ඉතින් මේ වෙලාවේදී අදින පුබ්බක සහ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා අතර සංවාදෙදී මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා තමයි පෙර ආත්මෙදී මියගිය අදින්න පුබ්බකගේ දරුවා කියලා. සහ අවසාන මොහොතේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගත් පමණින් තමන් දිව්‍ය ලෝකේ උපදින බවත් සඳහන් කරා. මේ වෙලාවේදී ළමයි මේ දේ පිළිගන්නේ නැහැ අදින පුබ්බක බමුණා. ඒ නිසා අදින පුබ්බක බමුණා යනවා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ගිහින් ඔහු පවසනවා බුදුරජාණන් වහන්සේට මාගේ නිවසේ අසවල් දවසේ දානයක් තියෙන වේ සඳහා වාඩි ඉන්න කියලා. මේ වෙලාවේදී අදින්න පුබ්බකගේ හිතේ තිබුණේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසට දානයක් සඳහා කැඳවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහලා බුදුරජාණන් වහන්සේව අපහසුතාවයට පත් කරන්න. බුදුරජාණන් වහන්සේත් මේ දේවල් දැනගෙනම බුදුරජාණන් වහන්සේ යනවා අදින්න පුබ්බකගේ නිවසට. දානීය වළඳලා අවසානයේදී බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා අදින්න පුබ්බක බමුණ. අදින්න පුබ්බක බමුණ අහනවා කිසිම පින්කමක් නොකර ඔබ වහන්සේ කෙරෙහි සිත පහදවාගත් පමණින් දිව්‍ය ලෝකේ ඉපදින්න පුළුවන්ද කියලා. හරිද? ඔබ වහන්සේ කෙරෙහි සිත පහදවාගත් පමණින් දිව්‍ය ලෝකෙ ඉපදින්න පුළුවන්ද කියලා මෙයා අහනවා. මේ වෙලාවේදී ළමයි බුදුරජාණන් වහන්සේ සිතනවා මෙයා මේ ඇත්ත දැනගෙන තමයි මගෙන් මේ දේවල් අහන්නේ නේ කියලා බුදුරජාණන් වහන්සේ සිතනවා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඒ මොහොතේම එම ස්ථානයේ දිව්‍ය සම්පත් සමගින් වඩින්න කියලා. ඒ සිතුවිල්ලත් සමගම මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා එතනට එනවා සමන්ගේ දිව්‍ය සැප සම්පත් සමග. ඉතින් ළමයි මේ වෙලාවේදී රැස් වෙලා හිටපු බමුණන් සහ අදින පුබ්බක බමුණා ප්‍රසිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේගේ සිත පහදවාගත් පමණින් දිව්‍ය ලෝකේ උපදිනවා කියන කරුණ පිළිගන්න. මොකද අදින්න පුබ්බක බමුණා සමග නිවසේ වාසය කරන කාලයේදී මට්ට කුණ්ඩලී කිසිම පින්කමක් කළා තිබුණේ නැහැ. මොකද අදින්න පුබ්බකගේ ලෝභකමත් නිසා ඔහුට පින්කමක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ ළමයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අදින්න පුබ්බක බමුණා බුද්ධාගම කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදු දර්ශනය කෙරෙහි පැහැදීමට ලක් වෙනවා. කතාවේ අන්තිමට තියෙනවා ඔහුගේ සම්පත් නලපාන ජාතකයේහි වඳුරුව උපන් බෝසතුන්ගේ උපදෙසින් රාක්ෂ පරිග්‍රෝහිත විලපැන් 80000ක් වඳුරන්ට ප්‍රයෝජන වූ වාසේ බුදු සසුනටම ප්‍රයෝජන විය. හරිද? ළමයි සද්ධර්ම රත්නාවලියේ මට්ට කුණ්ඩලී කතාවලි දකින්න පුළුවන් වෙන විශේෂ ලක්ෂණයක් තමයි උදාහරණ ලෙස ජාතක කතා ගෙන හැර දැක්වීම. පොඩි තරුණුන්දාර ලියා ගන්න. උදාහරණ ලෙස ජාතක කතා ගෙන හැර දැක්වීම.
ඇයි ළමයි උදාහරණ විදියට ජාතක කතා කියන හැර දක්වන්නේ? එදා සමාජයේ හිටියේ ගොඩක් ඉගෙන ගතපු පිරිසක් නෙමෙයි. හරිද? මේ අයකට ගොඩක් වෙලාවට කියවන්න ලියන්න හැකියාව තිබුණේ නැහැ. මේ අය හාමුදුරුවරු දේශනා කරපු බණ කතා තමයි ඇහුවේ. හරිද? ඉතින් එතකොට මේ මිනිස්සුන්ට තේරුම් ගන්න, කතාව අවබෝධ කරගන්න ලේසි වෙන්න තමයි උදාහරණ විදියට ජාතක කතා ගෙන හැර දැක්ුවේ. ඒ වගේම තමයි ළමයි කතාවේදී උදාහරණ විදියට උපමා, රූපක, කෙටි වැකි වගේ දේවලුත් භාවිතා කරලා තියෙනවා. ඒයි ගැමියන්ට කතාව පහසුවෙන් තේරුම් ගන්න සහ ඒ කතාව තේරුම් අරගෙන කතාවෙන් අවබෝධයක් ලබා ගන්න තමයි ධර්මසේන හාමුදුරුවෝ මේ විදිහේ රචනා උපක්‍රම භාවිතා කරලා තියෙන්නේ. හරිද? ඔයාලට පුළුවන් ඒක කලුවකුණක් දාලා සඳහන් කරගන්න. කෙටි වැකි, උපමා, රූපක භාවිතා කිරීම. කෙටි වැකි, උපමා, රූපක භාවිතා කිරීම. ඒකට හේතුව තමයි ගැමියන්ට කතාව තේරුම් ගැනීමට පහසු වීමට. ගැමියන්ට කතාව තේරුම් ගැනීමට පහසු වීමට. ඉතින් ළමයි ධර්ම දේශනාව අවසානයේදී අදින්න පුබ්බක බමුණා සෝවාන් භාවයට පත් වුණා. සෝවාන් භාවයට පත් වෙලා අදින්න පුබ්බක බමුණාගේ සම්පූර්ණ ධනයම බුද්ධ ශාසනයේද ප්‍රයෝජනවත් වුණා. හරි. මට්ට කුණ්ඩලී කතාවේදී අපිට ගන්න පුළුවන් වෙන ආදර්ශ මොනවද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. හරිද? ඉතින් ළමයි මට්ට කුණ්ඩලී කතාවේදී ගන්න තියෙන ආදර්ශ විදියට අපිට ගන්න පුළුවන් අදින්න පුබ්බකගේ චරිතයේදී දරුවන් දෙමාපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් කෙසේ හෝ ඉටු කිරීම. හරිද? අදින්න පුබ්බක කොයිතරම් බමුණෙක් මේ මසුරු බමුණෙක් වුණත් එයා Tamanගේ පුතාට වෙන්න ඕන යුතුයකම් කොහොම හරි කරා. හරිද? එයා ලෝබයි කියලා කලාපු දෙකක් හදලා දෙන්න නැතුව හිටියේ නෑ. කලාපු දෙක හදලා දුන්නා. හරිද? එයා ලෝබයි කියලා බෙහෙත් නොකර හිටියේ නෑ. කොහොම හරි කාගෙන් හරි අහලා හරි බෙහෙතක් කරා. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ස්ථානෝචිත නුවණ. හරිද? අපිට මේ පිළිබඳ ඒක ගන්න පුළුවන් මට්ට කුණ්ඩලීගේ චරිතයෙන්. හරිද? මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකේ ඉඳන් ඇවිල්ලා පොඩි උපායක් අනුගමනය කරලා තමයි අදින්න පුබ්බකව Tamanගේ මාර්ගයට යොමු කරගත්තේ. හරි ළමයි. ඉතින් මට්ට කුණ්ඩලී කතාව ගැන අපිට ඔන්න ඔය විදිහට තමයි කතාව මතක් කරගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි කතාව පොඩ්ඩක් මතක් කරගත්තනේ. හරි. දැන් ඔයාලට අපි මම කිව්වා මේ මාසෙදී ලබා දෙනවා කියලා මේ මාසේ ටියුට් එකත් එක්ක පාඩම් කරගන්න ලේසි වෙන්න උද්දෘත. හරිද? ඒ උද්දෘත පාඩම් කරගත්තට පස්සේ අපිට පුළුවන් සද්ධර්ම රත්නාවලියෙන් ලබා දෙන ඕනෑම විචාර ප්‍රශ්නයකට මේ අදාළ උද්දෘත ගලපලා ලියන්න. හරිද? සාමාන්‍ය ළමයි විචාරයක් ලියනකොට අපෙන් බලාපොරොත්තු වෙනවා ඕම් වශයෙන් උද්දෘත 4ක්වත්. ඒ කියන්නේ ප්‍රශ්නයට අදාළ උද්දෘත 4ක්වත්. හරිද? අපිට ප්‍රශ්නයට අදාළව උද්දෘත 4ක් විස්තර කරලා සාමාන්‍යයෙන් ඔයාලා පැති කීයක් ලියන්න ඕනද, පිටු කීයක් ලියන්න ඕනද වගේ දේවල්. හරිද? ඒ දේවල් ගැන වැඩි හිතන්න එපා. උද්දෘත 4ක් සාමාන්‍ය විදිහට විස්තර කරන්න තමයි ඕනේ. ඒ වගේම තමයි ළමයි විචාරයක් ලියනකොට ලියන පොඩි පිළිවෙලක් තියෙනවා. හරිද? අපි දැන් පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. මුලින්ම ළමයි අපි ප්‍රශ්නේ හොඳට කියවන්න ඕන. ප්‍රශ්නේ හොඳින් කියවලා අපි පොඩි සටහනක් දාගන්න ඕන පේපර් එකේ කොයි විචාර ප්‍රශ්නද අපි ලියන්නේ සහ මේ විචාර ප්‍රශ්න වලට අපි
ලියන උද්දෘත මොනවද කියන එක. හරිද? ඒක පොඩ්ඩක් කෙලිසටහනක් දාලා තියාගත්තා නම් ඔයාලට පහසුයි. ඒ විදිහට අපි මුලින්ම පේපර් එක හම්බුනාම අපිට දීලා තියෙන විචාර ටික කියවලා ඊට පස්සේ අපි ගන්න ඕන අපිට ලියන්න ලේසි. විචාර ප්‍රශ්න 4ක්. අපි ළමයි විචාර ප්‍රශ්නය ලියනකොට මුලින්ම ඒ විචාරයට අදාළ කෘතිය තියෙනවනේ. හරිද? ඒ කෘතිය ගැන සහ යුගය ගැන, කතෘ ගැන, කතාව ගැන පොඩි හැඳින්වීමක් ලියලා තමයි විචාරය ලියන්න පටන් ගන්න ඕනේ. මම ඔයාලට කියන්නම් එක විචාර ප්‍රශ්නයක්. පුද්ගල චිත්තාභ්‍යන්තරයේ පවත්නා ගුඩ ස්වરૂපය විදහා දැක්වීමත් සාර්ථක අවස්ථා නිරූපණයත් සද්ධර්ම රත්නාවලියේ කතාවලට නැවුම් ස්වરૂපයක් එක් කරයි. નિયમિત කතාවස්තු ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න. හරිද? මම මේ විචාර ප්‍රශ්නේ හොයාගන්නේ 2019 පාස් පේපර් එකකින්. හරිද? පුද්ගල චිත්තාභ්‍යන්තරයේ පවත්නා ගුඩ ස්වરૂපය විදහා දැක්වීමත් සාර්ථක අවස්ථා නිරූපණයත් සද්ධර්ම රත්නාවලියේ කතාවලට නැවුම් ස්වરૂපයක් එක් කරයි. નિયમિત කතාවස්තු ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න. ඒතකොට ළමයි සද්ධර්ම රත්නාවලියෙන් අපිට નિયમિત කතාවස්තු මොනවද? નિયમિત කතාවස්තු තමයි මට්ට කුණ්ඩලී කතාව සහ කුණ්ඩලකේසී කතාව. අපිට උදාහරණ විදියට උද්දෘත ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කතා දෙකකින්. හරිද? මේ කතා දෙකෙන් අපි කොයි විදිය උද්දෘතද ගන්නෙ? අපි ගන්නේ පුද්ගල චිත්තාභ්‍යන්තරයේ පවත්වන ගුඩ ස්වરૂපය. හරිද? ඒ කියන්නේ නිකන් අර හිතා ගන්න බැරි ලක්ෂණ තියෙන මිනිස්සුන්ගේ සැඟවුණු දේවල් ඒවා. ඒ වගේම තමයි සාර්ථක අවස්ථා නිරූපණය. සාර්ථකව එක අවස්ථාවන් නිර්මාණය කරලා තිනවා. පුතාට බෙහෙත් ගේන්න යන වෙලාව, ඒ වගේම පුතාගේ මරණීය අවස්ථාව, කුණ්ඩලකේසී කතාව ගත්තාට පස්සේ කුණ්ඩලකේසීගේ චරිතය, සොරාගේ චරිතය, ඊට පස්සේ පරිවෘජිකාවගේ චරිතය, මෙන්න මේ වගේ එකම චරිතයේ වුණත් විවිධ අවස්ථාවන් විවිධ විදියට නිරූපණය කරලා තියෙනවා. මෙන්න මේ ලක්ෂණ දෙක තුලින් කතාවට නැවුම් ස්වરૂපයක්, කතාවට අලුත් බවක් එකතු කරනවා කියන එක තමයි අපි විස්තර කරන්න ඕන. අපි මුලින්ම මේ විචාර ප්‍රශ්නයට අදාළව හැඳින්වීමක් ලියනවා. හරිද? හැඳින්වීමක් ලියන්නේ මෙන්න මෙහිමයි. මම හැඳින්වීම ටිකක් හිමීට කියන්නම්. ඔයාලා පොඩ්ඩක් අහගෙන ඉන්න. හරිද? ඔයාලට හැඳින්වීම ආයෙ ලියා ගන්න ඕන නම් රෙකෝඩින් වීඩියෝ එක දෙනවනේ. එතකොට ඔයාලට පුළුවන් ලියන්න. මොකද මම මේක ගොඩක් හිමින් ඔයාලට ලියා ගන්න තරමට කිව්වොත් අපිට වැඩි වැඩ කොටසක් කරගන්න වෙන්නේ නැහැ. හරි ළමයි. හොඳට අහගෙන ඉන්න අවධානයෙන්. සම්භාව්‍ය ධර්ම පුස්තකයක් වන සද්ධර්ම රත්නාවලිය විශිෂ්ට ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථයක් වීමට ධර්මසේන හිමියන් එය ස්වාධීන කෘතියක් ලෙස නිර්මාණය කිරීම බොහෝ දුරට හේතු සාධක වී ඇත. කතු හිමියන් තමා ලද්ද අත්දැකීම් ප්‍රතිනිර්මාණය කොට බුද්ධි ඉන්ද්‍රියට වඩා භාවීන්ද්‍රියට සමීප වූ සිතුවිලි ඒ චරිත තුලින් නිර්ව්‍යාජව නිරූපණය කිරීම නිසා ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයේ පැවති ගුඩ ස්වરૂපය අවස්ථානුකූලව හෙළිදැක්වීමට කතු හිමියන් සමත් විය. අන්සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථවලට වඩා සද්ධර්ම රත්නාවලියේ එන කතාවල නැවුම් ස්වરૂපයක් දක්නට ලැබෙන්නේ මේ නිසාය කියලා අපිට පොඩි හැඳින්වීමක් ලියන්න පුළුවන් විචාරය පිළිබඳව. හරිද? මේකට ඕන නම් සද්ධර්ම රත්නාවලිය රචනා වුණු යුගය, සද්ධර්ම රත්නාවලියේ හේතු, සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ අරමුණු එහෙමත් ඔයාලට පේලි දෙක තුනකින් ලියන්න පුළුවන්. හරිද? හැඳින්වීම කිව්වහම ලොකුවට පැති දෙක තුන ලියන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ පොඩි කොටසක් අපිට ලියන්න පුළුවන්. හරි ළමයි. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රශ්නයට. හරිද? පුද්ගල ගුඩ ස්වરૂපය සහ ඒ තුලින් සද්ධර්ම රත්නාවලියේ නවම් ස්වરૂපයක් එකතු වුණා කියලා කියන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් උද්දෘත 4ක් 5ක් අරගෙන ඒ දේවල් කොහොමද වෙලා තියෙන්නේ කියලා එකින් එකට විස්තර කරලා ਵਿਚාරය ලියන්න.
ඉතින් ළමයි මෙන්න මේ විදිහට ਵਿਚාරයක් ලියනකොට අපිට හම්බ වෙනවා ලකුණු 15ක්. හරි. අපි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේදී සම්පූර්ණයෙන්ම ලියන්න ඕන විචාර 4ක්. හරි. ඒක අපිට පුරාතන ගද්‍ය වලින් 2ක් සහ ඉතුරු 2 කෙටි කතා, නූතන පද්‍ය, නවකතාව, නාට්‍ය, බුද්ධිල කාව්‍ය කියන පහෙන් අපි කැමති ප්‍රශ්නයක් තෝරගන්න හැකියාව තියෙනවා. හරි ළමයි. දැන් අපි බලමු සද්ධර්ම රත්නාවලියෙන් අපිට නිර්දේශිත වෙලා තියෙන දෙවැනි කතා වස්තුව. හරිද? සද්ධර්ම රත්නාවලියෙන් අපිට නිර්දේශිත වෙලා තියෙන දෙවැනි කතා වස්තුව තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ළමයි අපිට සද්ධර්ම රත්නාවලියෙන් නිර්දේශිත වෙලා තියෙන අනිත් කතාව තමයි කුණ්ඩලකේසී කතා වස්තුව. හරිද? කුණ්ඩලකේසී කතා වස්තුව. කුණ්ඩලකේසී කතා වස්තුවේදී සඳහන් වෙන්නේ රජගහනුවර 16 හැවිරිදි වියේ ඉන්න නව යෝන්දියේ සිටු දියණියක් ගතිපු වැරදි තීරණයක් නිසා එයාගේ ජීවිතය වෙනස්ම අතකට යොමු වෙලා අවසානයේදී ඇය මෙහෙණියක් බවට පත් වෙනවා. හරිද? සිටු දියණියක් ගතිපු වැරදි තීරණයක් නිසා මෙහෙණියක් බවට පත් වෙනවා. මෙන්න මේ සිදුවීම තමයි කුණ්ඩලකේසී කතා වස්තුව තුළින් විස්තර කරන්නේ. අපි බලමු කතාව පොඩ්ඩක් මතක් කරලා. ළමයි මේ කුණ්ඩලකේසී කියන සිටු දියණිය හිටියේ සත්මහල් මාලිගාවක උඩම මහලේ. හරිද? ඇයි? මෙයා ගොඩක් ලස්සනයි. මෙයාව වරදින් මුදවලා පරිස්සම් කරන්න තමයි මේ සිටුවර දෙමාපියන් මෙයාව එක වැඩකාරියක් සමග එක මෙහෙකාරියක් සමග සත්මහල් මාලිගාවක සියලුම සැප සම්පත් ලබා දීලා මෙයාව තියාගත්තේ වරදින් ආරක්ෂා කරන්න ඕන නිසා. ඉතින් සත්මහල් මාලිගාවක උඩම තට්ටුවට වෙලා තනියම ඉන්නකොට මෙයාට සමාජය ගැන කිසිම අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. හරිද? ඒ ඉතින් මෙයා සමාජය ගැන දකින්නේ පටු විදියට. මෙයා ගොඩක් මිනිස්සු ආශ්‍රය කරලා නැහැ. හරිද? මෙයා සමාජය ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ. එක දවසක් මේ සිටු දියණිය මාලිගාවේ උඩ ඉඳලා පහළ බලන් ඉන්නකොට දකිනවා මාර්ගයේ මරන්නට ගිනියනවා සොරෙක්. මේ වෙලාවේදී මේ සිටු දියණියට ඕන වෙනවා මේ සොරාව විවාහ කරගන්න. ඉතින් මේ සිටු දියණිය නොකා නොබී මේ සොරාව විවාහ කරලා දෙන්න කියලා අර උපවාසයක් කරනවා කියලා කියන අන්න ඒ වගේ උපවාසයක් කරනවා නොකා නොබී. ඉතින් සිටු දියණියගේ අම්මා සිටු දියණියට කරුණු තේරුම් කරන්න උත්සාහ කරනවා. සිටුවර පියා කරුණු උත්සාහ ගන්නවා. ඒ වුණාට මේ සිටු දියණිය මේ කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. අය කියන්නේ අයට අර සොරාව ඕන ඌ ලැබුණේ නැත්නම් Taman නොකා නොබී මිය යනවා කියලා තමයි අය කියන්නේ. සිටු දියණියෝද කතාවේ තියෙන මෙන්න මේ විදිහට සිටු දියණියෝද මහත් වූ කෝලාහල නිසා මේ කිමදෝ හෝයි මතුමාලයේ සිට බලන්නෝ මරන්නට ගෙන යන තැනැත්ත වූ දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ඌම පතා බතුත් නොකා යානට නැගීලා වැද හොත්තෝය. බලන්න ළමයි මෙතනින් පෙන්වන්නේ අත්දැකීම් නැති නිසා පටු තීරණ වලට එළඹෙනවා. හරිද? තරු ලකුණක් දාලා ලියා ගන්න. අත්දැකීම් නොමැතිකම නිසා පටු තීරණ වලට එළඹීම. හරි ළමයි. ඉතින් සිටු දියණියගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා මේ සිටුවර දෙමාපියන් අර සොරාව මරන්න ගෙනියන රාජපුරුෂයන්ට මසුරන් දහසක් යවලා අර සොරාව සිටු මාලිගාවට කැඳවා ගන්නවා. හරි. ඊට පස්සේ මේ සොරාව සිටු දියණියට විවාහ කරලා දෙනවා. ඉතින් සිටු දියණිය කාලයක් Tamanගේ මේ සැමියා සමග සතුටින් විනෝදයෙන් කාලය ගත කරනවා. ඉතින් මේ විදිහට කාලය ගෙවිලා යද්දී ටික දවසකින් සොරා දුකෙන් වගේ ඉන්නවා. හරිද? දුකෙන් වගේ ඉන්නවා. මේකට හේතුව මොකද්ද? ළමයි මේ සොරා කල්පනා කරනවා මයගේ ආභරණ ටිකත් අරගෙන මයව මරලා දාලා පැනලා ගියොත් මට මේ ආභරණ ටික විකුණලා රා බීලා ඉන්න පුළුවන් කියලා හිතනවා. හරිද?
බලන්න ළමයි කොච්චර සිටු සැප සම්පත් ලැබුණත් අර පරණ පුරුදු අමතක කරන්න බෑ. හරිද? ඒ නිසානේ මෙයාට මෙච්චර මේ සැප සම්පත් ලැබිලා තියෙද්දි සොරකමටම සිත යන්නේ. එහෙම හිතලා මෙයා පොඩි උපායක් කල්පනා කරලා කුණ්ඩලකේසීට කියනවා මම මරන්න ගෙනියන දවසේ බාරයක් වුණා. මම මරණයෙන් ගැලවුණොත් දෙවියන්ට පූජාවක් කරනවා කියලා. මට ඒ පූජාව කරන්න ඕන කියලා ඔහු ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේදී සැමියාට තිබුණු ආදරය සහ භක්තිය නිසා පූජාවට අවශ්‍ය කරන සියලුම දේවල් ලෑස්ති කරගෙන කුණ්ඩලකේසී සහ මේ සොරා යනවා ඒ පූජාව කරන්න සොර පර්වතය මුදුනට. සොර පර්වතය කියලා කියලාමයි සොරුන් පල්ලෙහාට හිරන ගල. මේක ලොකු ගලක්. ඉතින් මේ ගල උඩට ගිහිල්ලා තමයි මෙයාලා පූජාව කරනවා කියලා කියන්නේ. මෙයාලත් එක්ක එනවා තව පිරිසක්. සොරා ගල පාමුලට ගිහිල්ලා කියනවා මෙච්චර කට්ටියට ගිහින් පූජාව කරන්න බෑ. ඒක අපිට කලදරයිනේ. ඒ නිසා මේ කට්ටියව ගල පාමුල තියලා යමු කියලා යෝජනා කරලා ගල උඩට නගින්නේ කුණ්ඩලකේසී සහ සොරා පමණයි. ගල උඩට නැග්ගට පස්සේ සොරා කියනවා මම ආවේ පූජාවක් කරන්න නෙමෙයි ඔබ මරලා ඔබගේ ආභරණ ටික අරගෙන යන්න. ඒ වෙලාවේදී කුණ්ඩලකේසී කියනවා මේ ආභරණ කොහොමත් ඔයාගේ මේවා ගන්න මට මේ ඕනේ නැහැ මම මරන්න එපා කියලා. මේ වෙලාවේදී සොරා කියනවා ඔබව මරන්න නැතුව මම මේක ගත්තොත් ඔබ ගෙදර ගිහින් පියාට කියාවි මම ඔබගේ ආභරණ පැහැරගත්ත කියලා. ඊට පස්සේ පියා ඇවිත් මාව අල්ලගනීවි කියලා. මේ වෙලාවේදී කුණ්ඩලකේසීට උපායක් කල්පනා වෙනවා. කුණ්ඩලකේසී කියනවා හරි ඔබ මාව මරලා දාලා මේ ආභරණ ටික ගන්න. ඊට කලින් මට ඔබට වන්දනා කරන්න ඕන කියලා. ඒ ඉල්ලීමට සොරා කැමති වෙනවා. ඒ වෙලාවේදී කුණ්ඩලකේසී සතර දිශාවෙන් සොරාට වන්දනා කරන්න තීරණය කරනවා. ඇය ඉදිරියනොත් වන්දනා කරලා දෙපසිනුත් වන්දනා කරලා ඇය පිටිපස්සට ගිහිල්ලා මේ සොරාට ගලෙන් පල්ලෙහාට වැටෙන්න පහරක් එල්ල කරනවා. හරි. ඉතින් ඒ වෙලාවේදී උපාය කල්පනා කරලා ස්ථානෝචිත නුවණින් කටයුතු කරපු නිසා කුණ්ඩලකේසීගේ ජීවිතය බේරුණා. මේ වෙලාවේදී ළමයි සොර පව්වේ වසන දේවතාව මේ දෙදෙනාගේ ක්‍රියාව දැකලා දෙවියන් කියනවා මෙන්න මෙහිම. හැම තැනදීම පිරිමින් උපදෙස් දනිතී නැද්ද? සමහර තැනක ගෑනෝද උපදෙස් දනිතී කිව්විය. එමෙන්න මේ වගේ උදුරට පාඩම් කරලා තියාගත්තා නම් අපි තමයි අපිට ලේසි. සොරාව ගල්ල පල්ලෙහාට දාලා මරලා දාලා එය කල්පනා කරනවා දැන් මට ගෙදර යන්න බෑ. ඇයි? මගේ හිතුමනාපිට කරගත්තු විවාහයක් දෙමාපියන් එපා කියද්දි දැන්ම ගෙදර ගියොත් මට හොඳක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ආභරණත් පැලඳගෙන වනාන්තරේ එහාට මෙහාට යන එකත් මට හොඳ දෙයක් නෙවෙයි. ඇයි මෙහෙම හිතලා මේ ආභරණ සියල්ල ගලවලා දාලා ඇය වනාන්තරේ එහා මෙහා ඇවිදිනකොට ඇය දකිනවා පරිඋර්ජිකාවරුන් වසන ආරාමයක් තියෙනවා. ඇය මේ පරිඋර්ජාවරුන් වසන ආරාමයට ගිහිල්ලා පරිඋර්ජිකාවරුන්ට කියනවා තමන්ව ඔවුන් ළඟ පැවිදි කරගන්නා ලෙස. ඒ වෙලාවේදී පරිඋර්ජිකාවරුන් කුණ්ඩලකේසීට වාද දහසක් උගන්වනවා. වාද දහසක් උගන්වලා ඇයව පිටත් කරලා යවනවා වාද කරන්න කියලා. හරිද? මේ වෙලාවේදී ළමයි කුණ්ඩලකේසී ජම්බු අත්තක් කඩාගෙන ගම් ගම් පාසා යනවා Taman සමග වාද කරන්න පුළුවන් කෙනෙක් හොය හොය. මෙයා ජම්බු අත්තක් අරගෙන යන නිසා මයට නමක් ලැබෙනවා ජම්බු පරිඋර්ජිකාව කියලා. මේ පරිඋර්ජිකාවරුන් කුණ්ඩලකේසීට කිව්වේ ඔබ ගිහියෙකු සමග සංවාද කරලා ගිහිය දිනුවොත් ඔහු ළඟ විවාහ වෙන ලෙසත් පැවිදි කෙනෙක් සමග වාද කළා පැවිදි කෙනා ජයග්‍රහණය කළොත් ඔහු ළඟ පැවිදි වෙන ලෙසත් තමයි සඳහන් කරේ. ඉතින් ළමයි මේ ගම්වල හිටපු නූගත් ගැමියන් අයත් සමග වාද කරන්න ගියේ නැහැ.
සමහර වෙලාවට ගම්වලට ජම්බු පරිඋජ්ජිකාව එනවා කියලා කිව්වම ගමේ මිනිස්සු සැඟ වුණා. ඉතින් මේ අතර එක දවසක් සරියුත් මහරහතන් වහන්සේට මුණ ගැහෙනවා මේ ජම්බු පරිඋජ්ජිකාව. සරියුත් මහරහතන් වහන්සේ මේ ජම්බු පරිඋජ්ජිකාව අහපු සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. වාද දහසම මේ ජම්බු පරිඋජ්ජිකාව සරියුත් මහරහතන් වහන්සේට යොමු කළා. ඒ වාද දහසටම සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා. අනතුරුව ශාස්ත්‍රයේ ලෝභව කුණ්ඩලකේසී ධර්මයේ උගන්වන ලෙස රහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එවිට උන්වහන්සේ ඇයව පැවිදි කරවා දහම් දෙසූ පසු ඇය රහත් බව ලැබූ බවට සද්ධර්ම රත්නාවලියේ සඳහන් වෙනවා. ඉතින් ළමයි මෙන්න මේ විදිහට කුණ්ඩලකේසී කියන සිටු දියණිය ඇය ගතිපු අනුවන තීරණයෙන් පස්සේ නුවණින් ක්‍රියා කරපු නිසා ඇයට බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපිට සද්ධර්ම රත්නාවලියෙන් නිර්දේශිත කුණ්ඩලකේසී කතාව මතක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ළමයි මේ කුණ්ඩලකේසී කතාව සාකච්ඡා කරනකොට අපි දැක්කා සමාජ ලක්ෂණ කීපයක්. හරිද? සමාජ ලක්ෂණ. හරි. ලියා ගන්න පොඩ්ඩක් ඒ සමාජ ලක්ෂණ මොනවද කියලා. අපි දැකපු සමාජ ලක්ෂණ තමයි ළමයි එදා සමාජයේ සොරකම පැවති බව. 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 ඒ වගේම තමයි එදා සමාජයේ අල්ලස පැවති බව. එදා සමාජයේ අල්ලස පැවති බව. එදා සමාජයේ අල්ලස පැවති බව. ඒ වගේම තමයි ළමයි එදා සමාජයේ බුදුදහමට අමතරව වෙනත් ආගම් පැවති බව. ඒක අපිට මට්ට කුණ්ඩලී කතාවෙන් සහ කුණ්ඩලකේසී කතාවෙන් කියන කතා දෙකෙන්ම දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? එදා සමාජයේ බුදුදහමට අමතරව වෙනත් ආගම් පැවතුණා කියන කරුණ. හරි ළමයි. ඉතින් සද්ධර්ම රත්නාවලිය පිළිබඳව අපි කතා කරා කෙටියෙන්. ඒ වගේම තමයි සද්ධර්ම රත්නාවලියෙන් නිර්දේශිත මට්ට කුණ්ඩලී කතාව සහ කුණ්ඩලකේසී කතාව කියන කතා දෙකත් අපි ඔයාලත් එක්ක මතක් කරගත්තා. ඉතින් මේ සද්ධර්ම රත්නාවලියෙන් විචාර ප්‍රශ්න සහ විචාර ප්‍රශ්න වලට ලියන්න පුළුවන් උද්දෘත තමයි ඔයාලට මේ මාසයේ ටියුට් එකෙන් අපි ලබා දෙන්නේ. ඉතින් ඒ ටික හොඳට පාඩම් කරගන්න, ඒවා ලියලා පුරුදු වෙන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාලට ඒ ටික කරගත්ත කියන්නේ අපි කලින් කතා කරන්නේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පුරාතන ගද්‍ය ලකුණු 58ක් ගන්න පුළුවන් කියලා. ඒ ලකුණු 58 ඉතාම ලේසියෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි ළමයි. ඉතින් අද අපි සද්ධර්ම රත්නාවලිය කතා කරානේ. මම ඔයාලට මේ මාසේ දෙනවා මේ අර කිව්ව විදියට ටියුට් එක. ඊට අමතරව ඔයාලට සද්ධර්ම රත්නාවලියේ විචාර ප්‍රශ්න දෙක තුනක් දාන්නම්. ඔයාලට පුළුවන් ඒවා ලියලා එවන්න.
හරි. කට්ටිය දැන් එක දිගට අහගෙන හිටියනේ නේ. මොනවා හරි තේරුනේ නැති තැනක් තියෙනවා නම් මැසේජ් එකක් හරි දාන්න. හරිද? මොකද මම දන්නවා ඔයාලා කීයටවත් මේ අහන්නේ නැහනේ. අනිවාර්යෙන් මැසේජ් එකක් හරි දාලා තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් ළමයි අද අපි සද්ධර්ම රත්නාවලිය කතා කරා. පොඩ්ඩක් ඔයාලත් එක්ක මතක් කරගත්තා. ඊට පස්සේ අපි කතා කරමු පොඩි ව්‍යාකරණ පාඩමක්. හරි. මම ඔයාලට කිව්වනේ කිසිම මග අරින්නේ නැහැ. සියලු පාඩම් ඔයාලට එක්සෑම් එකට නිර්දේශිත හැම එකක්ම කරනවා. ඉතින් අපි අද පළවෙනි දවසේ මුලින්ම කතා කරමු අක්ෂර මාලාව. හරි. අක්ෂර මාලාව. ලියාගන්න මාතෘකාව අක්ෂර මාලාව. හරි ළමයි. ඉතින් නූතන සිංහල අක්ෂර මාලාව. හරිද? මේ නූතන සිංහල අක්ෂර මාලාව ඉදිරිපත් වෙන්නේ 1989 වර්ෂයේදී. හරිද? නූතන සිංහල අක්ෂර මාලාවේ සම්පූර්ණයෙන්ම අක්ෂර 60ක් තියෙනවා. ඒ 60 ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරලා තියෙනවා ස්වර සහ ව්‍යංජන කියලා. අපිට ස්වර අක්ෂර 18ක් සහ ව්‍යංජන අක්ෂර 42ක් විදියට සිංහල අක්ෂර මාලාව හඳුනා ගන්න පුළුවන්. අද අපි මුලින්ම කතා කරන්නේ ස්වර අක්ෂර 18 ගැන. හරිද? මේ ස්වර අක්ෂර 18ත් එක එක විදියට බෙදෙනවා. හරිද? එක එක විදියට බෙදෙනවා. අපි බලමු කොහොමද කියලා. අපි මුලින්ම බලමු ස්වර අක්ෂරයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ළමයි ස්වර අක්ෂරයක් කියලා කියන්නේ ලියා ගන්න තනිව ශබ්ද කොට නිවැරදි ශබ්දයක් ලබාගත හැකි අක්ෂර වේ. තනිව ශබ්ද කොට නිවැරදි ශබ්දයක් ලබාගත හැකි අක්ෂර වලට අපි කියනවා ස්වර අක්ෂර කියලා. සිංහලයේදී ප්‍රධාන ස්වර 18ක් හඳුනා ගන්න පුළුවන්. ඒ 18 තමයි අ ආ ඈ ඊ ඊ උ ඌ ඉරු ඉලු ඉරු ඉරු ඉල්ලු ඉලු ඒ අයි ඕ ඔව්. හරි. මේවා තමයි ප්‍රධාන ස්වර අක්ෂර 18. මේ ස්වර අක්ෂර 18 කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කෙටි ස්වර සහ දිග්ගු ස්වර කියලා. හරිද? කෙටි ස්වර සහ දිග්ගු ස්වර කියලා. අපි බලමු මොනවද කෙටි ස්වර සහ මොනවද දිග්ගු ස්වර කියලා කියන්නේ කියලා. හරිද ළමයි? ඔයාලට පේනවා බෝඩ් එකේ මම කහපාටින් පොඩි තිතක් තියලා තියෙනවා අකුරු ගාවින්. හරිද? අන්න ඒ අකුරු තමයි කෙටි ස්වර කියලා කියන්නේ. හරිද? ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. හරිද? කෙටි ස්වර 8යි. ඒ තමයි මේ කහපාටින්
පොඩි ටිකක් තියලා තියෙන අක්ෂර. ඒ ටික ලියා ගන්න. කෙටි ස්වර 8යි. කෙටි ස්වර 8 තමයි ඔය බෝඩ් එකේ කහ පාටින් ටිකක් තියලා තියෙන්නේ. හරිද? කෙටි ස්වර 8යි. ආ, ඈ, ඊ, ඌ, ඉරු, ඉල්ලු, ඒ, ඕ. හරි. ඊළඟ ස්වර වර්ගය තමයි දීර්ඝ ස්වර. හරිද? දීර්ඝ ස්වර. අපි බලමු දීර්ඝ ස්වර කියන්නේ මොනවද කියලා. ළමයි දීර්ඝ ස්වර තමයි මෙන්න මේ රතු පාටින් ඩොට් එකක් තියලා තියෙන අකුරු. හරිද? රතු පාටින් ඩොට් එකක් තියලා තියෙන අකුරු තමයි දීර්ඝ ස්වර. හරිද? ආ, ඈ, ඊ, ඌ, ඉරු, ඉලු, ඒ, අයි, ඕ, අව්. හරිද? ඔන්නෝවා තමයි දීර්ඝ ස්වර කියලා හඳුන්වන්නේ. අපිට දීර්ඝ ස්වර 10ක් හඳුනා ගන්න පුළුවන්. හරිද? දීර්ඝ ස්වර 10ක් හඳුනා ගන්න පුළුවන්. කෙටි ස්වර 8යි, දිගු ස්වර 10යි. හරි. මේ ටිකට අමතරව තව හඳුනා ගන්න පුළුවන් වෙනවා අපිට නම්‍ය ස්වර සහ අනම්‍ය ස්වර කියලා පොඩි අණු කොටසක්. හරිද? නම්‍ය ස්වර සහ අනම්‍ය ස්වර කියලා. අපි මුලින්ම බලමු නම්‍ය ස්වර කියලා කියන්නේ මොනවද කියලා. නම්‍ය ස්වර. හරිද? නම්‍ය ස්වර තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ආ, ඌ, ඕ. ආ, ඌ, ඕ. ආ, ඌ, ඕ කියන අකුරු තුන තමයි නම්‍ය ස්වර. හරිද? නම්‍ය ස්වර තුනයි ආ, ඌ, ඕ. ආ, ඌ, ඕ. ලියා ගන්න. නම්‍ය ස්වර තුනයි ආ, ඌ, ඕ. ඊට පස්සේ දෙනවා අනම්‍ය ස්වර. හරිද? ළමයි අනම්‍ය ස්වරත් තුනක් තියෙනවා. අනම්‍ය ස්වර තුන තමයි ඈ, ඊ, ඒ. ඈ, ඊ, ඒ. ඈ, ඊ, ඒ. හරිද? අනම්‍ය ස්වර තුනයි ඈ, ඊ, ඒ. නම්‍ය ස්වර ආ, ඌ, ඕ. අනම්‍ය ස්වර ඈ, ඊ, ඒ.
ඈ ඊ ඒ අනම්‍ය ස්වර. ඈ ඊ ඒ අනම්‍ය ස්වර. හරි. අපි කෙටි ස්වර හඳුනාගත්තා, දිගු ස්වර හඳුනාගත්තා, නම්‍ය ස්වර හඳුනාගත්තා, අනම්‍ය ස්වර හඳුනාගත්තා. තව අපිට ස්වර වර්ගීකරණයේ එක මාතෘකාවක් කතා කරන්න තියෙනවා. ඒක තමයි ලියාගන්න සංධ්‍යාක්ෂර. 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 හරිද? සංධ්‍යාක්ෂර කියලා කියන්නේ ළමයි සංදි වන අක්ෂර කියන අර්ථය. සංධ්‍යාක්ෂර කියලා කියන්නේ සංදි වන අක්ෂර කියන අර්ථය. අපිට සිංහල අක්ෂරමාලාවේ ස්වරවල සංධ්‍යාක්ෂර 4ක් හඳුනා ගන්න පුළුවන්. හරිද? ඒ සංධ්‍යාක්ෂර 4 තමයි A I O ஔ. බෝඩ් එකේ කහ පාටින් කොටුවක් වගේ ඇඳලා තියෙන්නේ. හරිද? ඒ අකුරු 4 තමයි සංධ්‍යාක්ෂර 4. A I O ඖ. A I O ඖ. හරිද? සංධ්‍යාක්ෂර කියලා කියන්නේ සංදි වන අක්ෂර යන අර්ථය තියෙන වලකට තමයි අපි සංධ්‍යාක්ෂර කියලා කියන්නේ. හරි. ඉතින් ස්වර අක්ෂර 18 ඔන්න ওই විදිහට තමයි ප්‍රධාන වශයෙන් වර්ග කරලා තියෙන්නේ. අපි ඊළඟ දවසේ කතා කරමු ව්‍යංජන අක්ෂර 42 කොහොමද එක එක වර්ගවලට වෙන් කරලා තියෙන්නේ කියලා. ඉතින් ළමයි අද අපි පළවෙනි දවසේ ඔයාලත් එක්ක කතා කරා සද්ධර්ම රත්නාවලිය ගැන කතා කරා. සද්ධර්ම රත්නාවලියේ නිර්දේශිත කතාවස්තු දෙක ගැන කතා කරා. මොනවාද කතාවස්තු දෙක? මට්ට කුණ්ඩලී කතාව සහ කුණ්ඩලකේසී කතාව. ඊට පස්සේ අපි කතා කරා සිංහල අක්ෂර වර්ණ මාලාවේ ස්වර 18 ගැන. ස්වර 18 මොනවද? ස්වර 18 කොහොමද බෙදලා තියෙන්නේ? ඒවට බෙදලා තියෙන අක්ෂර මොනවද කියන එක අපි සාකච්ඡා කළා. දැන් අපි කතා කරනවා නැවතත් සාහිත්‍ය පාඩමක්. අපි ඊළඟට කතා කරන්නේ ඔයාලත් එක්ක නූතන පද්‍ය. හරිද? නූතන පද්‍ය. ඉතින් නූතන පද්‍ය කියලා කිව්වහම මම මුලින් ඔයාලට පොඩ්ඩක් මතක් කරා
අපිට නිර්දේශිත වෙලා තියෙනවා අපේ සිලබස් එකේ සාහිත්‍ය නූතන පද්‍ය 25ක්. නූතන පද්‍ය පන්ති 25ක්. හරිද? නූතන යුගයේදී විවිධ යුගවලදී විවිධ කර්තෘවරුන් විසින් රචනා කරපු පද්‍ය පන්ති 25ක් තමයි නිර්දේශිත වෙලා තියෙන්නේ. මෙන්න මේ එක පද්‍ය පන්තියක් අපිට පේපර් එකේදී දෙනවා ලකුණු 12ක ප්‍රශ්නයක් විදියට රසවින්දනයක් කරන්න. හරිද? එතකොට අපි මේවා ඉගෙන ගන්නවනේ ළමයි. ඉගෙන ගන්නවා වගේම තමයි කවි ටිකක් පේපර් එකෙන් දෙනවා. හරිද? අපිට දෙන්නේ රසවින්දනය කරන්න විතරයි. එතකොට අපිට ඒකෙන් ලකුණු 12ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විචාර ප්‍රශ්නයක් දෙනවා නූතන පද්‍ය ඇසුරින්. හරිද? විචාර ප්‍රශ්නයක් දෙනවා නූතන පද්‍ය ඇසුරින්. අපිට එතෙන්දී ලකුණු 15ක් ගන්න පුළුවන්. විචාර ප්‍රශ්නෙට උත්තර ලියලා. හරි? ඉතින් එතකොට ලකුණු මෙතනත් ලකුණු 27ක් විතර ගන්න පුළුවන්. වැදගත් ප්‍රශ්නයක් විදිහට අපිට නූතන පද්‍ය පාඩම හඳුනා ගන්න පුළුවන්. නූතන පද්‍ය වල මම මුලින්ම අද දවසේ ඔයාලත් එක්ක කතා කරන්න තෝරාගන්නේ සමනලයා පද්‍ය පන්තිය ගැන. හරිද? අද දවසේ මුලින්ම කතා කරන්නේ සමනලයා පද්‍ය පන්තිය ගැන. ඉතින් ළමයි සමනලයා පද්‍ය පන්තිය ගැන කතා කරනකොට මේ සමනලයා පද්‍ය පන්තිය රචනා කරන්නේ ආනන්ද රාජකරුණා මහතා. හරිද? ආනන්ද රාජකරුණා මහතා. කර්තෘ තමයි කවුද? ආනන්ද රාජකරුණා මහතා තමයි කර්තෘ. ඒ වගේම තමයි ළමයි සමනලයා පද්‍ය පන්තියේ ලියවෙන්නේ කොළඹ යුගයේ පළවන පරපුරේ යුගය තමයි කොළඹ යුගයේ පළවෙනි පරපුර. හරිද? කොළඹ යුගයේ පළවෙනි පරපුර. මේ පද්‍ය පන්තියේ ළමයි මේ ආනන්ද රාජකරුණා මහතාගේ පද්‍යයන් ගැන කතා කරනකොට ආනන්ද රාජකරුණා මහතා රචනා කරපු ගොඩක්ම පද්‍ය පන්ති වලට හේතු වෙලා තිබුණේ නැත්නම් ගොඩක් පද්‍ය පන්ති වලට මූලික වෙලා තිබුණු මාතෘකාව තමයි ළමයි. හරිද? ළමයි නිර්මාණ දිවි වෙලා තිබුණේ. ඒ වගේම තමයි මේ ළමා පද්‍ය පන්ති තුලින්
එතුමා පරිසරයේ ආශ්‍රිත කිසියම් සෞන්දර්යයක් හරිද? ඒකට මනසට උචිත පාරිසරික ආකල්ප සංකල්ප රූප සහ පරිසරය ගැන අවබෝධයක් ලබා දෙන්න එතුමාගේ නිර්මාණ රුකුලක් කරගත්තා. හරිද? ළමයින්ට පරිසරය ගැන දැනුවත් කරන්න සහ ළමයින් පරිසරයට ආදරය කරන පිරිසක් බවට පත් කරන ළමයි එතුමාගේ මේ වෑයම. ළමා පද්‍යවල පරිසරය ආශ්‍රිත අත්දැකීම් වර්ණනා කිරීමෙන් දරුවන් පරිසරයට ඇලුම් කිරීමට පුරුදු පුහුණු කිරීම තමයි එතුමාගේ ප්‍රධානම අරමුණ උනේ. මේ සමනලයා පද්‍ය පන්තිය කියලා කියන්නේ ළමා පද්‍ය පන්තියක්. හරිද? මේකත් පරිසරය ආශ්‍රිතව ස්වභාව සෞන්දර්ය ආශ්‍රිතව අලලා ලියුණු ළමා පද්‍යයක්. මෙතෙන්දි කියන්නේ සමනලයෙක් සහ ළමයෙක් අතර සිදුවන පොඩි සංවාදයක් තමයි තියෙන්නේ. මේ සමනලයා පද්‍ය පන්තියේදී ස්වභාවික පාරිසරික සුන්දරත්වය මවා ඒ ළමා ලෝකයට සමීප කිරීම තමයි කතුවයාගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. මුලින්ම කවිය පටන් ගන්නවා මෙන්න මේ විදිහට. නුඹතල ලහිරු බබලයි උණු සුම්ය පවන් බිඟු කැල උරයි වන මල් රොන් රසය නව කවන් එහිලොල නොවි පියඹා ගමන මෙවන් සමනොල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. දැන් අපි මේ සමනලයා පද්‍ය පන්තිය ගැන මම ඔයාලත් එක්ක කතා කරනවා ළමයි. හරිද? අන්න ඒ කරුණු තමයි අපි රසවින්දනයට නැත්නම් රසාස්වාදයට ලියන්න ඕන. හරි? නැතුව අපි අමුතුවෙන් දේවල් ලියන්න ඕනේ නැහැ. කවි පන්තිය කියවලා ඒ කවි පන්තියේ තියෙන ව්‍යංගාර්ථ, කවි පන්ති අර්ථය, කවි පන්තියෙන් අරමුණ මෙන්න මේ දේවල් තමයි අපි විස්තර කරන්න ඕන. ඒකට තමයි අපිට ලකුණු 12ක් ලැබෙන්නේ. අපි මුලින්ම රසාස්වාදය ලියන්න කලින් සමනලයා පද්‍ය පන්තිය ගැන සහ කතුවරයා ගැන යුගය ගැන පොඩි හැඳින්වීමක් ලියන්න ඕන මෙතෙන්දී. හරිද? මොකද පොඩි හැඳින්වීමක් ලිව්වහම තමයි පේපර් එක බලන කෙනා දැනගන්නේ අපි මේ දේවල් දන්නවා කියලා. අපි නිතරම ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕන. පේපර් එක බලන කෙනා මුකුත් දන්නේ නැහැ කියලා හිතාගෙන. මේ පේපර් එක බලන්නේ සර් කෙනෙක් හරි මිස් කෙනෙක් කරන්නේ යා මට වැඩිය දන්නවනේ කියලා. එහෙම කරන්නේ නැහැ. මේක ප්‍රශ්නේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න අපි ප්‍රශ්න ලියන්න ඕන. ඉතින් ඒ නිසා අපි සමනලයා පද්‍ය පන්තිය ගැන ආනන්ද රාජකරුණා මහතා ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නවා. ඊට පස්සේ තමයි අපි පද්‍ය පන්තිය එකින් එකට විස්තර කරන්නේ. හොඳයි. ළමයෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. සර් විචාර රසවින්දනය ලියනකොට ඔක්කොම කවි ලියන්න ඕනද? හරි. දැන් සමහර පද්‍ය පන්ති තියෙනවා ළමයි කවි පන්ති 5ක් විතර තියෙනවා. හරිද? සමහර ඒවායි කවි පන්ති 15ක් 20ක් විතර තියෙනවා. දැන් නැලවිල්ල ගත්තාම නැලවිල්ලදී කවි වැඩි. එතකොට අපිට මේ හැම කවියක් ගානෙම විස්තර කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. හරිද? ඒක අපිට විභාගයට අවාසියක්. ඒ නිසා අපි තෝරාගතිපු කවි 3-4ක් තෝරාගතිපු ප්‍රධානම කවි 3-4ක් මේ රසවින්දනයේ ඇතුළේදී විස්තර කරලා උදාහරණ විදියට දක්වලා සමස්ත කවි පන්තියම විග්‍රහ කරන්න ඕන. හරිද? උදාහරණ විදියට රසවින්දනයට නැත්නම් රසාස්වාදයට දාන්නේ කවි පන්ති 3-4ක් වගේ තමයි. නැතුව මුළු කවි පන්තියම එතෙන්ද ලියන්නේ නැහැ. ඒ වගේම තමයි ළමයි මම කියවන අපේ පේපර් ක්ලාස් එක ගැන. හරි. අපි මාසෙට පේපර් 2ක් කරනවා කියලා. ළමයි පේපර් ලියන්නේ නැතුව කවුරු හරි එක්සෑම් එකට කෙලින්ම යන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ගොඩක්ම මෝඩ වැඩක්. හරිදයි. අපි පේපර් ලියන එකෙන් අපේ වැරදි නිවැරදි වෙනවා. ඒ වගේම තමයි අපේ ටයිම් එක කාලය කළමනාකරණය කරගන්න පුරුදු වෙනවා. අපි පළවෙනි පේපර් එක මුලින්ම ලියනකොට අපි දන්නේ මේ ප්‍රශ්නෙට කොච්චර වෙලාවක් දෙන්න ඕනද මේ ප්‍රශ්නේ ළඟ කොච්චර වෙලාවක් ඉන්න ඕනද කියලා. ඒ වුණාට අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය, දෙවෙනි ප්‍රශ්න පත්‍රය, තුන්වෙනි, හතරවෙනි වහම ලියනකොට අපිට තේරුම් යනවා මේ ප්‍රශ්නෙට කොච්චර වෙලාවක් දෙන්න ඕනද? වැඩිපුර අවධානය දෙන්න ඕන මොන ප්‍රශ්න වලටද කියන එක ගැන තේරුම් යනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ පන්තියේ පේපර්, ඉස්කෝලේදී වාර විභාගවල පේපර් විදිය හැම එකක්ම ලියන්න කියලා. දුක කෙලින්ම මම පාඩම් කරලා තියෙන සුපිරියනේ මම එදාට එක්සෑම් එකට ගිහිල්ලා ලියලා ලකුණු 100න් 100 ගන්න පුළුවන් කියලා හිතාගෙන කවුරුවත් යන්න එපා. හරි ළමයි දැන් අපි කතා කරන කවියක් නුඹ තල ලහිරු බබලයි උණුසුම්ය පවන්
බිඟු කැලවුරයි වනමල් රොන් රසය කවන්. එහි ලොල නොවි පියඹා ආ ගමන මෙවන් සමනොල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. මෙතෙන්ද කියන්නේ ළමයි පෙර අබරේ ලාහිරු නැගෙන විට පෙර අබර කියන ළමයි නැගෙනහිර අහසේ ලාහිරු නැගෙන විට පවන උණුසුම් වනවා හිමීට. අර උදේ 5ට 6ට විතර ගොඩක් සීතලයි. උනාට ටික ටික එන්න දවල් වෙන්න රස්නි වැඩි වෙනවා සූර්යා උදාවත් සමග. අරුණෝදයේ මල් පිබිදීමත් සමග මීමැස්සන් මල් පැණි උරා බුද්ධි ඊට ලෞකික නොවි සමනලයා කතකයා ළඟට පියඹාගෙන එනවා. මෙන්න මේ විදිහට මල් පැණි බොන්නේ නැතුව කතකයාව සොයාගෙන කතකයා තමයි ළමයි මෙතන ළමයා. හරිද? ළමයාව සොයාගෙන ආපු සමනලයා ඔහු වර්ණනා කිරීමට ලක් කරනවා. කතකයා මුලින්ම සමනලයාට ආශිර්වාද කරනවා. නුඹටයි මගේ ආයුබෝවන් කියලා. අනතුරුව සිදුවන්නේ සමනලයා පැමිණි ගමන් මාර්ගය වර්ණනාවට ලක් කිරීමයි. ඒ තුලින් පරිසර වර්ණනයක් කවියා ඉදිරිපත් කරන්නේ පාරිසරික සංකල්ප රූප මවා එය ළමා ලෝකයට සමීප කිරීමක් විදියට. දැන් මෙතෙන්දී මේ කවි පන්තිය කියවනකොට ළමයින්ගේ මනසේ වැඩ කරනවා රූපයක්, ඇඳෙනවා රූපයක්. පරිසරය කොයි වගේද කියන එක ගැන. බලන්න දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක සුබසිරි හඳුන්වා සුපුරුදු වේලාවක සිඹ කුඩා ගස් වනමල් බලානික නුඹ ආගමන සීපද ගායනාවික තනනිල් තනග පිණි ටික මැකෙද්දී සුවිසල් අරුණු දද පෙර බර දිලෙද්දී රොණ උල් සුලන් රැලි දකුණෙන් වැදෙද්දී සිරියල් බිමක විද නුඹ හිරු නැගෙද්දී හේන් වලමු වන් වට පිට බලද්දී පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී හේන් වලමු වන් වට පිට බලද්දී රාන් කුරුල්ලන් තුතිගී කියද්දී පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී. බලන්න මේ ළමයා මොනවද සමනලයාට කියන්නේ කියලා. සමනලයා පියඹා ආ ගමන් මාර්ගයේ අපූර්ව සහගතය. දඹ රන් පැහැති වැලිතලා සමනලයා විසින් පසු කරවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ සුභාසිරි ගෙන දෙන හෝරාවයි. කුඩා තුරු මුදුන් සිප ගනිමින් මල් සිප ගනිමින් සමනලයා ආපු ගමන් මාර්ගය ඊටාම චමත්කාරයි. ඒ වගේම සමනලයා පියඹා ආ රිද්මය සිව්පද ගායනාවක් සේ රිද්මය අනුකූලයි කියලා මෙතනදී සංකල්ප රූපමවනවා. නැගෙනහි රහසෙන් සූර්යයා අහසට මෝදුවන විට තනකොළ අගිස්සේ රැඳුණු පිළිබිදු ක්‍රමක්‍රමයෙන් මිදිලා යනවා. ඒත් සමගම විශාල වාෂ්පයක් ලෙස පෙරබරට සූර්යයා මෝදු වෙනවා. සුළඟ සමග මුසු වෙන මල්වල සුවඳ හමාගෙන එනවා. මේ වගේ සුන්දර භූමියක් වෙත තමයි මේ සමනලයා පියඹාගෙන අවිල්ලා තියෙන්නේ. සමනලයා මේ සුන්දර භූමියට පියඹාගෙන එනකොට එයා දැකලා තියෙනවා අතරමැද හේන්වල රාන් කුරුල්ලෝ තුතිගී කියනවා. හරිද? රැට හේනට ආපු මෝ හේනේ වටපිට බල ඉන්නවා. මේ සියලුම දර්ශනයන් නෙතට රස දුනක් විදියට තමයි දකින්නේ. කුරුල්ලන්ගේ ගීත කන් පිනවනවා. උදෑසන පිපෙන මල් අතරින් පියඹා නොවන ලෙස සමනලයාට කතුවරයා පවසන්නේ. එතෙන්ද ව්‍යංගාර්ථවත්ව ප්‍රකාශ වෙන්නේ ළමයි මලක්සේ සුන්දරයි. හරිද? සමනලයාගේ අර පිහාටු වල මේ පිනිබින්දු ගෑවුනොත් එයාට පියාඹ ගන්න බැරි වෙනවනේ. ඒ නිසා තමයි මල් ගස් අතරින් පියඹලා එන්න එපා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පරිසරයේ තියෙන ස්වභාව සෞන්දර්යය අපි අර දකින දේවල් සහ අපිට වැඩි ඇස ගැටෙන්නේ නැති දේවල්. පොඩි සියුම් තැන් පවා මේ ආනන්ද රාජකරුණා කවියා මේ සමනලයා පද්‍ය පන්තිය තුළදී විස්තර කරලා තියෙනවා. හරිද? පරිසරයේ පොඩි සියුම් තැන් පවා ඔහු විස්තර කරලා තියෙනවා මේ සමනලයා පද්‍ය පන්තියේදී.
ඒ වගේම තමයි ළමයි මේ පද්‍ය පන්තියේදී රූපකයක් භාවිතා කරලා තියෙනවා. මොකක්ද රූපකේ? සමනල පුෂ්ප රාගය. හරිද? සමනලයාව පුෂ්ප රාගයකට තමයි මෙතෙන්දී පුෂ්ප රාගයක් වගේ වටිනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. අපි බලමු තව කවියක්. තම තුණු කැලුම් සිසිලෙන් වෙවි වරෙන් මල් වාරමක ගතියෙන් නැල වෙවි වරෙන් කවුරුත් නුමට ආදරයයි එදන වරෙන් සමනල පුෂ්ප රාගය මා ළඟට වරෙන්. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ළමයා සහ සමනලයා අතර පද්‍ය පන්තිය ස්වභාවික సౌందර්යය ඇසුරින් ස්වභාවික సౌందර්යයේ තියෙන අලංකාරත්වය, විචිත්‍රත්වය, සුන්දරත්වය කියන මෙන්න මේ කරුණු ළමා මනසේ සංකල්ප රූප මවන්න ආනන්ද රාජකරුණා කවිය කොයි විදිහටද ඔහුගේ නිර්මාණය උපයෝගී කරගත්තේ සහ එහි සාර්ථකත්වය අපිට මෙන්න මේ සමනලයා පද්‍ය පන්තිය තුලින් මනාව දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ළමයි සමනලයා පද්‍ය පන්තියේදී ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. හරිද? ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය වගේම රූපක, සංකල්ප රූප, ව්‍යංගාර්ථවත් භාෂාව කියන ලක්ෂණ, කාව්‍ය ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. මොනවද අපිට හඳුනා ගන්න පුළුවන් කාව්‍ය ලක්ෂණ? ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. හරිද? රූපක භාවිතය, සංකල්ප රූප භාවිතය, ව්‍යංගාර්ථවත් භාෂාව, සිව්පද ආකෘතිය කියන කාව්‍යමය ලක්ෂණ අපිට මෙන්න මේ සමනලයා පද්‍ය පන්තිය තුලින් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ළමයි ළමා මනසට උචිත විදියට සරල භාෂාවක් භාවිතා කරමින් ආනන්ද රාජකරුණා කවිය සමනලයා පද්‍ය පන්තිය නිර්මාණය කරපු විදිය අපිට ඔහුගේ නිර්මාණය සාර්ථකයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ඔයාලට එක්සෑම් එකේදී රසවින්දනයක් විදියට යම්කිසි පද්‍ය පන්තියක් දෙන්න පුළුවන්. අපිට පද්‍ය පන්ති 25ක් නිර්දේශිත වෙලා තියෙනවනේ. දැන් අද දවසේ අපි එක පද්‍ය පන්තියක් ගැන තමයි සාකච්ඡා කළේ. ඒ ওই විදිහට තව අපිට පද්‍ය පන්ති 24ක් ගැන කතා කරන්න තියෙනවා. මේන් එකක් තමයි ඔයාලට දෙන්නේ. ඉතින් ඒක අපි අනිවාර්යෙන් මේ මාස 6ේදී පන්තියේදී සාකච්ඡා කරනවා. ඔයාලට තියෙන්නේ එක්සෑම් එකට එන ඕනම ප්‍රශ්න පත්‍රයකට ඕනම ප්‍රශ්නයකට උත්තරේ ලියන්න. මේකද? අම්මෙන් දෙන්න. හරි. ඉතින් අද දවසේ අපි ඔයාලත් එක්ක 2025 ස්පීඩ් රිවිෂන් එක පටන් ගත්තා. මාස 6 අන්තිම කණ්ඩායමේ තමයි මේ බඳවා ගන්නේ මේ මාස ඉඳලා. ඉතින් ඉතුරු වෙලා තියෙන මාස 5 ඇතුළතදී සම්පූර්ණයෙන් සිලබස් එක ආවරණය කළා. කෙටි සටහන් ඔයාලට දෙනවා පාඩම් කරගන්න. විචාර ලියවනවා, රසාස්වාද ලියවනවා, ව්‍යාකරණ අභ්‍යාස කරවනවා. මේ හැමදේම කරන්න ඕන. හරිද? අභ්‍යාස කරන්න ඕන. ඒ වගේම තමයි පේපර් ටික හරියට ලියලා මට එවන්න ඕනේ. ඒවා මම බලලා දෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා ලියන පේපර් රසාස්වාද විචාර මම දෙන්නම් ඔයාලට ඇඩ්‍රස් එකක් ඒ ඇඩ්‍රස් එකට එවන්න. එතකොට මම ඒව බලලා ආයෙ ඔයාලට දවස් දෙක තුනකින් නැවත ලබා දෙන්නම්. මම හිතනවා ඒක හොඳයි කියලා. මොකද එතකොට ඔයාලගේ පේපර් ටික මටම බලන්න පුළුවන් නේ. හරිද? නැත්තම් ඔයාලට රසාස්වාද වගේ දේවල් නම් විචාර වගේ දේවල් නම් PDF එකක් විදියට එවන්නත් පුළුවන්. පේපර් නම් එවනවා නම් බලන්න ගොඩක්ම හොඳයි. එතකොට මට හොඳට බලලා වැරදි අඩුපාඩු තියෙන ඒවා ඔයාලට හදලා එවන්න පුළුවන්. ඒ වගේම තමයි මාසෙට පේපර් එක ඔයාලට පේපර් දෙක සහ නිබන්ධනය ඔයාලගේ නිවසටම තැපැල් කරනවා. ඉතින් මාස 6යි ඔයාලට තව ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ මාස 6 ඇතුලේ කොහොම හරි උනන්දුවෙන් වැඩ කරලා ඔය කට්ටක් කන්න තියෙන තා මාස 6යිනේ. ඊට පස්සේ ඔයාලට අවුරුදු ගාණක් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. මේ මාස 6 මහන්සි වුණා. හරිද? මේ මාස 6 මහන්සි වෙන්නේ නැතුව මහන්සි වෙලා හිටියොත් ඉස්සරහට ඔයාලට අවුරුදු ගාණක්ම දුක් විඳින්නයි මහන්සි වෙන්නයි තමයි වෙන්නේ. ඉතින් මේ වෙද්දී ඔයාලා හැමෝගෙම තියෙන බලාපොරොත්තුව තමයි කැම්පස් එකකට යන එක නේ. නැත්තම් විද්‍යාපීඨ යන එක වගේ මොනවා හරි බලාපොරොත්තුවක් ඇති. ඒකනේ දැන් මෙච්චර මේ අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන දැන් මේ අන්තිම
කාලනේ යන්නේ. ඉතින් හොඳට වැඩ ටික කරගන්න අනිවාර්යයෙන්ම පේපර් වලට උත්තර ලියන්න. පේපර් වල උත්තර ලියන එකෙන් කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද? තෝරගන්න ඕන ප්‍රශ්න මොනවද? කොහොමද උත්තරයක් පෙළගස්වා ගන්න කියන කරුණු ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේ අපි සද්ධර්ම රත්නාවලියේ මට්ට කුණ්ඩලී කතාව සහ කුණ්ඩලකේසී කතාව කියන කතා දෙක කතා කරා. ඒකේ ෂෝට් නෝට් එක ඔයාලට මේ මාසෙදී ලැබෙනවා. ඊට පස්සේ ව්‍යාකරණ වලින් අක්ෂර මාලාව. හරි. අක්ෂර මාලාව අක්ෂර අපිට 60ක් හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ස්වර සහ ව්‍යංජන කියලා. අපි අද ස්වර අක්ෂර 18 බෙදෙන ප්‍රධාන කොටස් කීපයක් සාකච්ඡා කරා. ඒ වගේම තමයි අපි ඊට පස්සේ කතා කරා සමනලයා පද්‍ය පන්තිය. ඉතින් සමනලයා පද්‍ය පන්තිය තියෙන්නේ නූතන පද්‍යවල. එකකින් අපිට නූතන පද්‍ය වලින් අපිට විචාර ප්‍රශ්නෙට ලකුණු 15ක්, ඒ වගේම තමයි රස වින්දනයේ ලකුණු 12ක් විදියට තමයි ලකුණු ලැබෙන්නේ. ඉතින් ඒතකොට පුරාතන ගද්‍ය වගේම නූතන පද්‍යයත් අපිට පාඩම් කරගන්න ලේසි. පාඩම් කරගත්තොත් ගොඩක් ගන්න පුළුවන් ප්‍රශ්නේ පාඩම් දෙකක් විදියට හඳුනා ගන්න පුළුවන්. පුරාතන ගද්‍ය වලින් ලකුණු 58ක් සාහිත්‍ය පේපර් එකට. හරි. ඒ කියන්නේ ලකුණු භාගයකටත් වඩා වැඩියෙන්ම පුරාතන ගද්‍ය අසුරින් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් පුරාතන ගද්‍ය වල තියෙන්නේ කතා වස්තු 8ක්නේ නේ. ඉතින් කතා 8ක් සාමාන්‍යයෙන් මතක හිටිනවා වැඩි. කවියක් පාඩම් කරනවට වැඩිය කතාවක් මතක හිටින එක තමයි ලේසි. ඉතින් කතාව හොඳට කියවලා තේරුම් අරගෙන ඒ වගේම ඒ ආශ්‍රිතව ඒවයි තියෙන උද්දුත පාඩම් කරගත්තා නම් අපිට ඒ ලකුණු 58ත් ඊටාම ලේසියෙන් ගන්න පුළුවන්. හරි ළමයි. ඉතින් මම හිතනවා පන්තිය ගැන ඔයාලට අවබෝධයක් ඇති. පන්තියේ ඉස්සරහට වැඩ කටයුතු ටික කොහොමද වෙන්නේ කියලා. අද උගන්වපු දේවල් පැහැදිලි ඇති කියලා හිතනවා. මොනවා හරි නොතේරුණු තැනක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහලා ඒ දෙක නිවැරදි කරගන්න. ඉතින් පන්තිය පිළිබඳව වැඩි විස්තර ඔයාලගේ WhatsApp group එකට දාන්නම්. ඔයාලගේ තව යාළුවෝ ඉන්නවා නම් එයාලත් පන්තිය ගැන දැනුවත් කරන්න. ෆස්ට් සයි එකේ පාඩම් ටික මගහැරලා තියෙන කට්ටියට, සෙකන්ඩ් සයි, තර්ඩ් සයි කරන කට්ටියට මේ මාස 6 මුල ඉඳලම යන පන්තිය ගොඩක් වැදගත් වේවි. හරි. ඉතින් ළමයි අද දවසේ අපි වැඩ කටයුතු මේ විදියට අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි නැවත ඉක්මනින්ම ඔයාලා මුණ ගැහිමු. ඉතින් දීපු වැඩ ටික කරන්න, වීඩියෝ එක ආයෙ බලන්න. කොහොම හරි ඔයාලගේ වැඩ ටික හොඳට කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.